අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ලේසියෙන්ම ඉක්මනට කිරිබතක් හදන විදිය. මම දැන් මෙතන අරන් තිනවා ආල් 500ක් විතර. අපි දැන් මේක හොදගමු. මේක අපි හොඳට හොදගමු ආල් ටික. මම අද අරන් තියෙන කුඩු කැකුළු ආල්. මොන රතු කැකුළුත් ගන්න පුළුවන්. මේක හොඳට 3-4 පාරක් හොදගන්න. දැන් මම හොඳට ආල් ටික හොදගෙන තියෙන්නේ. දැන් අපි මේකට දාගමු ලුණු. තේ හැඳි එකයි කාලක් විතර වගේ දාගන්න පස්සේ බලලා ලුණු දාගන්න. දැන් අපි මේකට වතුර දාගමු. වතුර ටිකක් වැටිපුව දාගන්න මේ හාල් ටිකක් වැහෙන්න තරම් මේ තැම්බෙන්න ඕනේනේ. දැන් අපි මේක ලිපේ තියාගමු. දැන් මම මේ වාජනේ ලිපේ තියාගත්තා. ලිප පත්තු කරගමු. සාමාන්‍ය ගින්දර ප්‍රමාණය තියාගන්න ගොඩක් වැඩි කරගන්න නැතුව. මේක දැන් වතුර ටික අපි හින්දෙනකන් මේ ලිපේ තියාගමු. මේක ඉවර හින්දෙනකන්. වහලා තියාගන්න පියනේ. වහලා මේක සැරෙන් සැරේ ඇරලා බලන්න මේක උතුරන්න පුළුවන්. දැන් බත් එකේ වතුර ඉඳිලා තියෙන්නේ. අපි දැන් මිටිකිරි දාගමු මේකට. හොඳ උකු මිටිකිරි ගන්න. මේක කිරි දාලා අපි බලලා ආයෙ දාගමු. මදි වගේ වුණොත්. කිරි චුට්ටක් විතර දාගමු මේ. ඕල අඩු කෝප්ප දෙකයි කාලක් විතර වගේ දාගන්න. ඕල ආල් ගන්න ප්‍රමාණය අනුව ඒක බලලා වෙනස් කරගන්න. දැන් මේක අපි විනාඩි 4ක් විතර වගේ හොඳට තැම්බෙන්න ඕනේ පොල් කිරි. උණු මදි නම් ලුණු දාගන්න. උගලන්ට මේක රයිස් කුකර් එකේ හදා ගන්නත් පුළුවන්. මම රයිස් කුකර් එකේ පොට් එක තමයි අරන් තියෙන්නේ. මම දැන් මිලිපේ හැදුවේ. උගලන්ට මේ විදිහටම රයිස් කුකර් එකේත් හදා ගන්න පුළුවන්. දැන් අපි මේක විනාඩි 4ක් විතර තියලා ලිප ඕෆ් කරගමු. අපි කේල් කොලේට කිරිබත් ටික දාන්න ඉස්සෙල්ලා පොල් කිරි ටිකක් ගාගමු අතින්. එතකොට රසයි කිරිබත් එක. මේක කේල් කොලේ ගාගන්න. ගාගෙන ඉවර වෙලා මේකට කිරිබත් ටික දාගන්න. දැන් අපි කිරිබත් ටික දාගමු මේකට. දැන් අපි කේල් කොලේට කිරිබත් ටික දාගමු. දාගෙන මේක ගානට ලස්සනට හදාගන්න. හදාගෙන ටිකක් වෙලා නිවෙන්න තියලා ඉවර වෙලා ඕනේ මේක කෑලි කපන්න. පස්සෙම කෑලි කපන්න එපා. ටිකක් හොඳට නිවුනම කෑලි කපා ගන්න මේක ලස්සනට හදාගෙන. මේකට මේම කේල් කොලේ මේ කිරි ටිකක් ගාගෙන තුනී කරගන්න. එතකොට මේක ලේසියි තුනී කරගන්න. ලස්සනට බලන්න තුනී කරගෙන හදා ගන්න පුළුවන්. පොල් කිරි ටිකක් ගාගන්න වැඩි ගාගන්න එපා. ටිකක් කේල් කොලේ ගාගෙන හොඳට තුනී කරගන්න. තුනී කරගෙන නිවෙන්න තියන්න. නිවෙන්න තියලා ඉවර වෙලා මේ කෑලි කපා ගන්න. හොඳට නිවුනම තමයි කෑලි කපා ගන්නවා.
මේක ඔයගොල්ලන්ට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් මේ කිරිබත් එකක්. දැන් අපි මේක හොඳට හදලා ඉවරලා නිවෙන්න තියමු. නිවෙන්න තියලා කෑලි කපා ගමු. මං හදපුව කිරිබත් එකයි ලුණු මිරිසයි ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න.